අඩාඳුරේම තේජනගේ ඇස්වලට අහුනේ තරක බෑග් එක්ක උත් අතෙන් අරන් කිසිම බයක් සකක් නැතුව ගේට් එක ගාවට යනකන් වැඩිලා තිබ්බ පාත් එක දිගේ ඉස්සරහට යන අනූෂව. මිනිත්තුවක් වගේ යද්දි අනූෂට එකතු වුණේ රුක්ෂාන්ගේ උවමනාවට. කොල්ලගේ ගෙදර වැඩට ආව සිකියුරිටි ගාඩ් උන කොල්ලා. කොල්ලා බලා උන්නේ සයිඩ් ගේට් එක අරගෙන අනූෂත් ඒ කොල්ලත් එළියට යන හැටි. අනේ අයියේ අක්කා යනවා අපි ගිහින් නවත්තමු. කොල්ල කේශවිට සන්කරේ නිහඬවන ලෙස. කෙල්ල ඉන්න එහාට වචනයක්වත් නොකිය අනූෂ යන දිහාම බලන්නුන්නේ කරන්න දෙයක්වත් නැති තැන. වාහනයක හඬා ගේට් එක ගාවින්ම ඇහුනම කොල්ලට වගේම කෙල්ලටත් තේරුණේ අනූෂ කිය බව. අනේ අයියේ. කොල්ල කේශවිගේ වචන කනකට නොගෙන ෆෝන් එක අතරගත්තේ ෂණිකව. හෙලෝ නාලක. තමුසේ කොල්ල දෙන්නට කියනවා රුක්ෂාන් ෆලෝ කරන්න කියලා. අපි කිව්ව එක ගියා. නවත්තන්න තියා මොනවත් කරන්න එපා. ෆලෝ කරන්න කියපන්. මට ඕන ඒක හොඳින්ද කියලා බලන්න විතරයි. කොල්ල කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්තේ වේදනාවෙන්. කේශවිගේ ඇස් වලින් නොනවත්වාම කඳුළු ගලන්න ගත්තේ තේජන ගැන උපන්න වේදනාවෙන්. මේ තරම් ද්‍රෝහිකමක් කරාටත් පස්සේ තවමත් අනූෂගේ පරිස්සම ගැන හොයන තේජන ගැන කෙල්ලට දැනුනේ ගෞරවයක්. ඇයි අයියේ මේ තරම් දෙයක් කළත් අකිගෙන වද වෙන්නේ? කෙල්ල ඇහුවේ ආපහු රූම් එක ඇතුළට යන්න ගිය කොල්ලගේ සුරත අල්ලගෙන. තේජන කේශවිගේ දෙයා හැරිලා බැලුවේ කඳුළු පටලයකින් බොඳ වුණ දිස්න දෙන දැසින්. එහෙම කේශවිගේ අතෙන්ම අල්ලගෙන බැල්කනියකේ ඇඳි පුටුවේ ඉඳගත්තේ කෙල්ලෝ පුටු ඇඳක් මතින් ඉඳවගෙන. එයාට මගේ ගැන කැක්කුමක් නැතුව ඇති කේෂි. ඒත් මට එයා මගේ වෙනුවෙන් වද වෙච්ච දවස් මට ආදරය කරපු දවස් අමතක කරන්න බෑ. මොනව කරත් කිව්වත් ඒ මගේ අක්කා. මගේ තාත්තගේ එකම දූ. ඒ හැමදේම පැත්තක තිබ්බම එයා බඩදරු ගෑණියෙක්. මං දෙයක් දෙන්නේ ආපහු බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කේෂි. මට පුළුවන් කල් මං එයා ගැන බලනවා. ඒත් තවදුරටත් එයාට මෙතන තිබ්බ ඉඩ නෑ දරුවෝ. කොල්ලා කීවේ සුරත පපුවට තියලා. ඒ හැම වචනයක් ගානෙම කෙල්ලගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුනේ. ඇයි අයියේ ඔයා මේ තරම් හොඳ උනේ? කෙල්ල ඇහුවේ බිඳුණු හඬින්. ඒත් ඒකට උත්තර නොදීම කොල්ල නැගිට්ටේ කේශවිගේ ඔළුව අත ගාලා. ඒත් වොෂ්රූම් එක දිහාවට යන්න ගිය කොල්ලා උන්න තැනම නැවතුනේ හදිසියෙන් මතක් වුණ දෙයක් නිසා. God damn. කොල්ලගේ අත ෂණිකව ඔළුවට ගියේ එකපාරම. එහෙම ස්ලිපර්ස් දෙකවත් නොදා කොල්ලා දිව්වේ පහලට. කෙල්ලත් අප්පර ගානක් කට ඇරන් බලාගෙන ඉඳලා ඒ පස්සෙන්ම දිව්වා. කෙල්ල යද්දි තේජන උන්නේ සිකියුරිටි ගාඩ්ට හදලා තිබ්බ ගාඩ් රූම් එක ගාව. කෙල්ල එද්දිම වගේ කොල්ල ගාඩ් රූම් එකේ දොර අරන් ඇතුළුනේ පුදුමාකාර හදිසියකින්. කොල්ලගේ අවුරුදු ගානක විශ්වාසවන්තම ගාඩ්ඩුන ජානක ගාඩ් රූම් එක ඇතුලේ මේසෙට ඔළුව තියාගෙන වැටිලා උන්න හැටි දැක්කම කේශවිගේ කකුල් දෙකත් එක පල් නැතුව ගියේ බයට. "ඕ ෂිට්." කොල්ලගේ මුවෙන් නොසන්සුන් වචන කීපයක් ගිලිහුනේ ඉබේටම. ඊළඟට කොල්ල කරේ සිහි එළඹුණ පමාවෙන් ජානකගේ නහය ගාවත පිටාර්ථ තියලා බලපු එක. ජානකගේ ප්‍රාශ්වාසය අතර දැනුනම කොල්ලගේ හිතට දැනුනේ වචනෙන් විස්තර කරගන්න බැරි සැනසීමක්. එහෙම මේසෙ මත තිබ්බ වතුර වීදුරුවෙන් වතුර ටිකක් අතට අරන් ජානකගේ මූණේ ගාපු කොල්ලා ජානකගේ කම්බුල් වලට තට්ටු කරේ ජානක අපහසුවෙන් ඇසරිද්දී. ජානක තමසර අමාරුද? කතා කරනවා. මට නිදිමත විතරයි නේද තියෙන්නේ කියනවා. ජානක හිස සැලුවේ ඌ කියන්න. ජානකගේ ඇස් ඒ කතා කරන අතරත් අඩවන් වෙලා යන හැටි දැක්ක නිසා කොල්ල ජානකට කිව්වේ නිදා ගන්න කියලා. එහෙම එළියට ආව කොල්ල ගියේ නාලකගේ කොල්ලු ටික උන්න ගරාජ් එක ගාවට. කේශවිත් කොල්ල යන පස්සෙන් දිවේ බයෙන්. කොල්ල හිතුව වගේම දෙනෙත් ඇතුළු කොල්ලු ටිකම වැටිච්ච තැන්වල නිදි. කොල්ල කේශවිගේ දිහාවට හැරුණේ ඉක්මනින්. ඉක්මනට ගිහින් ගාඩන් ටැප් එකට හෝස් එක හයි කරගෙන ඉක්මනට එනවා. කෙල්ල උත්තර දෙන්නවත් පමා නොවී දිව්වේ කකුල් පැටලි. කොල්ල ජානකගේ වගේම කොල්ල ටිකකිත් නහය ගාවට අත තියලා බැලුවේ හුස්ම ගන්නවද කියලා. ස්ලීපින් ටැබ්ලට්ස් ඕවර්ඩෝස් වුණොත් ප්‍රතිඵල එච්චර හොඳ නැති බව කොල්ල දන්නේ අත්දැකීමෙන්. මොකද කොල්ල දෙපාරක්ම සූසයිඩ් කරගන්න ගිහින් බේරුනේ සේෂ්ගේ දැඩි අවධානයට පින් සිද්ධ වෙන්න. කේශවි හෝස් එක අරන් ආව පමාවට කෙල්ල වතුර බ්ලොක් වෙන්න නවාගෙන උන්න හෝස් එකේ නැම්ම දිග ඇරපු තේජන කොල්ල 5 දෙනාගේ මූණු තෙමුවේ අපහසුවෙන් නැගිටිද්දී. දෙනෙත් ඇහැරව ගන්න නම් කොල්ලට එච්චර අමාරුනේ නෑ. ඒ තනිත් කොල්ලෝ ටික උන්නේ ජානකගේ තත්ත්වෙමයි. "බොස් මොකද බොස් මේ සීන් එක?" මුලින්ම කියනවා. "තමසර අමාරුද? නිදිමතද?" "ලොකු අවුලක් නෑ බොස්.
බොස් හෝසේ කල්ප පාර නිදිමත දෙපිටින් ගිහින් ඉන්නේ. දෙනෙත් කීවේ තෙතකෙස් ගසමින්. තමුසරයා කෑම කෑවද? කොල්ල ඇහුවේ කලබලෙන්. මං කටවල් දෙකක් කන්න නැති බොස්. එච්චරයි. මං රයිස් එකක් කාලා හිටියේ. අරෝෂයා කටවල් දෙකක් කැව්වා. ඒක විතරයි. කොල්ලට දැනුනේ වචන වුණම පුදුම සැහැල්ලුවක්. බොස් මොකද සීනරිය? අපේ කී රුක්ෂාණයක පැනලා යන්න කෑම වල ස්ලීපින් ටැබ්ලට් දාලා බා. ඒක ඇහුණා විතරයි. දෙනෙත්ගේ මූණ සුදුමැලි වෙලා ගියේ ඉබේම. කොල්ලගේ දෑතම ඔලුවට ගියා. ෂිට්. දෙනෙත් සාකුවට අත දාලා ජීප් එකේ යතුරුගත ෂණිකව. මොකද කො වෙලා තියෙන්නේ? බොස් අරෝෂයා එපමණක් කිව්ව දෙනෙත් ජීප් එකේ ලොක් කළන් නොතිබ්බ ඉස්සරහා දොර හැරි ඉක්මනට. හිතුවා වගේම අරෝෂ උන්නේ තද නින්දක. දෙනෙත් හොගාලා අරෝෂව හොල්ලන්න ගත්තේ බයට. කතා කරපන් යකෝ. රත්තරනේ කතා කරපන්. අරෝ. තේජන තප්පර ගානක් බලාගෙන උන්නේ කරන්න ඕන දේ හිතා ගන්න බැරුව. දෙනෙත් පිස්සෙක් වගේ අරෝෂව හෙල්ලුවේ. එකපාරම සිහියලව ගත්ත කොල්ලා එතෙන්ට ගිය අඩියට දෙකට. කතා කරපන් යකෝ. තෝ මාව බය කරනවා. ජෝක් කරන්න එපා යකෝ. දෙනෙත්ගේ ඇස් වලින් කඳුළු ගලන හැටි දැක්කම කොල්ලගේ පපුව කීරි ගැහිලා ගියේ සේෂ් මතක් වෙලා. දෙනෙත් එහාට වැන් ටිකක්. අනේ බොස් මගේ කොල්ලා. එහාට වැන් කිව්වම මොකද වෙලා තියෙන්නේ බලන්න. දෙනෙත්ව අපහසුවෙන් එහාට කරගත්ත කොල්ලා අරෝෂගේ ප්‍රාශ්වාසයේ පිරික්සුවේ ඉක්මනට. කොල්ලගේ පපුව සීතල වෙලා ගියේ අරෝෂගේ හුස්ම අක්‍රමවත්ව යාන්තමට වැටෙන හැටි දැනුන නිසා. බොස් මොකද බොස් වෙන්නේ? දෙනෙත් ඇහුවේ බය වෙලා. දෙනෙත් අල්ලපමෝ පිටිපස්සේ සීට් එකට. මට කීයක දීපන්. බොස් කිව්ව දේ කරපන් යකෝ. කොල්ලගේ ගිගිරිල්ල ඉස්සරහා දෙවරක් නොහිතම අරෝෂව උස්සලා දෝතර ගත දෙනෙත් පිටිපස්සෙන් නැග්ගේ අඩාඩාම. කොල්ල කේශවී එක්ක ඉස්සරහින් නැගලා ජීප් එක පාට දැම්මේ ෂණිකව. ඊළඟට මේන් ගේට් එකවත් නොවහම ජීප් එක හැපි උපරිම වේගෙන් ඩ්‍රයිව් කරන්න ගත්තා. කොල්ලගේ පපුව පිච්චිලා දිගටම ඇහුනේ නොනවත්වාම අඬමින් අරෝෂව හැරවන්න දඟලන දෙනෙත්ගේ බිඳුණු හඬ. කේශවී මගේ සාක්කුවෙන් ෆෝන් එක කරගන්නවා. කොල්ල ඩ්‍රයිව් කරන ගමන් කිව්වේ හදිස්සියෙන්. කෙල්ල කිව්ව දේ කරේ ප්‍රශ්න ආහම. ලොක් එක ZAYSH. කෙල්ල සේෂ්ගේ නම ටයිප් කරලා ෆෝන් එක අන්ලොක් කරේ. කොල්ලගේ උපදෙස් එක්ක. කෝල් ලොග් එකට ගිහින් SIM 2 එකේ නාලකකින් නම්බර් එකට ගන්නවා. හරි. කෙල්ල ඩයල් කරේ ෂණිකව. රින් වෙනවා. ස්පීකර් දානවා. හරි. තුන් පාරකගේ රින් වෙදි නාලක ආන්සර් කරා. බොස් නාලක තමුසේ දැම්ම කොල්ල දෙන්නෙක් අපේ ගෙදරට යවනවා. ගේට් එක අතරලා තියෙන්නේ. අපේ කී කොල්ලෝ ටිකට ස්ලීපින් ටැබ්ලට් දීලා. අරෝෂ ටිකක් අමාරුයි. මං දැන් ඌ හොස්පිටල් ගෙනින ගමන්. කිව්ව දේ කරලා මට විනාඩි 20 වෙනකේ කෝල් කරනවා. හරි බොස්. කෙල්ල කෝල් එක කට් කරේ කොල්ල හොස්පිටල් එකට ජීප් එක දානකොටම. ඊළඟට දේවල් උනේ පුදුමාකාර වේගයෙන්. දෙනෙත් අඬහඬව අරෝෂව උස්සගෙන ඇතුළට දුවන්නත් පස්සෙන් කොල්ලත් ගියේ ඉක්මනට. අරෝෂව බලපු ඩොක්ටර්ගේ මූණ අඳුරු වෙලා ගියේ හැටි දැක්කම නම් කොල්ලගේ හිතත් හිරි වැටුණා. ඩොක්ටර් අජරට කියලා ICU එකට. නර්ස්ට කෙටියෙන් කිව්ව ඩොක්ටර් කොල්ලගේ දිහාවට හැරුණේ දෙනෙත් කොරිඩෝ එකේ කඳුළු පිහ පිහ ඉන්න දෙනෙත් දිහා ග්ලාස් ඩෝ එක අතරින් බලලා. ආරෝෂ වරන් ට්‍රොලිය තල්ලු කරගෙන ගියාට පස්සේ ඩොක්ටර් කතා කරේ. මිස්ටර් තේජන ලංකේශ්වර. මිස්ටර් තේජන පේෂන්ට්ගේ තත්ත්වය එච්චර හොඳ නෑ. ඕවර්ඩෝස් එකක් විතරක් නෙවෙයි පේෂන්ට්ගේ පෙනහළු වල ප්‍රශ්න තියෙනවා. බොහෝ දුරට ඇදුම COPD විය හැකි. දන්නෙත් නැතුව තත්ත්වය කියන්න බෑ. පේෂන්ට්ගේ රිපෝට් එහෙම තියෙනවා නම් වහාම ගේන්න. අපි බලමු. කොහොම හරි පේෂන්ට්ගේ ජීවිතේ බේරලා දෙන්න ඩොක්ටර්. I will try my best. Thank you ඩොක්ටර්. කොල්ල එළියට යනවා එක්කම කොල්ලගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. කොල්ල කන්ටැක්ට් නම්බර් එක දිහා බැලුවේ නලල රැලි කළගෙන. කොල්ල ස්ක්‍රීන් එක දිහා මොහොතක් බලාගෙන ඉඳලා ෆෝන් එක ආන්සර් කරේ කොල්ලගේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති නිසා වගේම කෝල් එක ආවේ සේෂ්ගේ නම්බර තියෙන සිම් එකට නිසා. හෙලෝ. හෙලෝ තේජන බොස්. මං නාලක. මේක තම්සගේ නම්බර එක නෙවෙයිනේ. මගේ කෝෆ් වුණා බොස්. මං කොල්ල දෙතුන් දෙනෙක් ගෙදරට යවුවා. බොස් අරෝෂගේ තත්ත්වය මොකද? කොල්ල ඊට පිළිතුරු නොදීම ටිකක් එහාට ගියේ දෙනෙට නෑහෙන්න. කොල්ල ICU දැම්මා. ඕවර්ඩෝස් එකක්. නාලක මිනිහගේ පෙනහළු වල මොකක් හරි කේස් එකක් තිබ්බද? ඕවනම් බොස් අහන්න ඕන දෙනෙත්ගෙන්. උන් දෙන්න හරියට බොසුයි අපේ ආමන් බොසුයි වගේ ඉන්නේ. ඕකට මොනවත් වුණොත් දෙනෙත් පණ පිටින් බේරනවා බොරු බොස්. ඒ වචන කොල්ලගේ පපුවට අසාමාන්‍ය විදිහට බරට දැනුණත් කොල්ල හැඟීම් පාලනය කරගෙන ඉක්මනින් කෝල් එක එන්ඩ් කරා. හරි මම බලන්නම්.
ඕකේ බොස්. කෝල් එක කත් කරපු පමාවට කොල්ලා ලොකු හුස්මක් අතෑරලා ගියේ දිනෙත් ගාවට. දිනෙත් නොනවත්වාම ඉකි ගහමින් අඬන හැටි දැක්කම කොල්ලට මතක් වුණේ මීට අවුරුදු 2කමාරකට එහායින් තමන්ගේ දෑත්මත්තෙම සේෂ අන්තිම හුස්ම අතෑරපු මොහොතේ තමන් පිස්සෙක් වගේ විලාපතීතිය අඬපු හැටි. දිනෙත් කොල්ලගේ සංසුන් හඬට දිනෙත් කඳුළු මැදින්ම ඇස් උස්සලා බැලුවේ නිහඬවම. මම මේ අහන දේවල් වලට පැහැදිලිව උත්තර දීපන් කොල්ලෝ. දිනෙත් හිස සැලුවේ හා කියන්න. අරෝෂට පෙනහළු වල මොන හරි ප්‍රශ්නයක් තිබ්බද? කොල්ල ඇහුවේ තමන්ගේ හිසකේ හදන ගමන්. ඔව් බොස්. අරෝෂට අවුරුදු 15 වෙදි වගේ ඉඳන් ඇඳුම තියෙනවා. දෙපාරක් නියුමෝනියාව ඇවිත් නූලෙන් බේරුනේ බොස්. අනේ මගේ රත්තරන් කොල්ලට මොකද බොස්? ડોක්ටර්ස්ලා අරෝෂ ගැන බලනවා කොල්ලෝ. අපි බලමුකෝ ආ. කොල්ලගේ පපුව වේගයෙන් ගහෙන්න ගත්තේ අරෝෂගේ තාත්තේ කොච්චර රිස්කිද කියලා අපූර්වට වැටහුණ නිසා. අනේ රත්තරන් බුදු බොස්. බුදු බව අත්වෙයි. මගේ කොල්ලව බේරලා දෙන්න බොස්. මට උනතෝ ජීවත් වෙලා වැඩක් නැහැ බොස්. උමගේ පණ ටික. ඌට මොනවත් වුණොත් අම්මා පල්ලා මමත් එඩි තියාගෙන මැරෙනවා බොස්. දෙනෙත් දෑත් එකට එකතු කරලා කොල්ලට වැඳගෙන කිව්ව විදිහට පපුව කඩාගෙන වැටුනේ කොල්ලගේ විතරක් නෙවෙයි බලාගෙන උන්න කේශවීගෙත්. මොහොතක් එහෙම්ම ඉඳලා තේජන දෙනෙත්ගේ උරහිසෙන් අත තිබ්බේ සුපුරුදු හැඟීම් විරහිත මුහුණෙන්. මා විශ්වාස කරපන් කොල්ලෝ. අරෝෂට මුකුත් වෙන්නේ නැහැ. ලංකාවෙන් බැරි නම් පිටරටකට ඇවල හරි මං ඌව සනීප කළ දෙනවා. එච්චරයි. කොල්ල දෙනෙත් ඉතින් පිළිතුරක් බලාපොරොත්තු නොවීම එතනින් පිට උනේ ඩොක්ටර් බීට් වෙන්න. අරෝෂ දෑස්වලින් කඳුළු ගලද්දි බලන් උන්නේ තේජනගේ මේ රත්තරන් ගතිගුණ අදාහ ගන්න බැරුව. අනූෂ ගෙදරින් ගිහින් සති ගාණක් ගෙවුනේ කොල්ලගේ ජීවිතේ සාමාන්‍ය අතට හරවලා. කොල්ල පොරොන්දුනා වගේම අරෝෂව SG ඇරියේ දෙනෙත් එක්කමයි. අරෝෂ සුවමින් උන්න බව දිනපතාම අහන්න ලැබුණ නිසා කොල්ල උන්නේ සැනසීමෙන්. අරෝෂගේ ජීවිතේ අවදානමක වට්ටලා දෙනෙත්ගේ පපුවට ගින්දර දීලා තේජනගේ පරණ මතක පාරපු ඒ පිළිකුල් සහගත රාත්‍රියෙන් පස්සේ කොල්ල මුළුමනින්ම අනූෂාව වගේම රුක්ෂාන්වත් හිතෙන් ඇතැරලා දාලම තිබ්බේ. තාත්තා වෙනුවෙන් කරන යුතුයකමක් විදිහට අනූෂ ගැන දුර ඉඳන් හෙව්වේ බැලුවේ රුක්ෂාන්ගේ ඇත්ත ස්වරූපය කොල්ලට රහසක් නොවුන නිසා. සෙනන් ආපහු ලංකාවට ඇවිත් උන්න වගේම සිතේ ශපූරුවට වැටිච්ච ජායල ෆැක්ටරි එක ගොඩ දාලා තිබ්බා. කොල්ලට වද වෙන්න කියලා තිබ්බේ එකම එක දෙයක් ගැන විතරයි. ඒ තමන්ගේ හිතේ කේශවී ගැන තිරපෙන හැඟීම්. කොල්ල තමන්ගේ රූම් එකේ ඇඳ මත ඉඳගෙන පුලුල් බිත්තියේ ගහලා තිබ්බ සේෂ්ගේ ඡායාරූප ගොන්න දිහා බලාගෙන උන්නේ ඔළුවත් කසකස. මුළු රූම් එකම සේෂ්ගේ ළඟින් කවදත් හැමෝ ඩීසල් බ්‍රෙව් පර්ෆියුම් සුවඳින් පිරීලා තිබුණා. ඒ වගේම සුලන් සීනු සියුම් සරින් නාද වෙමින් තිබ්බේ සුපුරුදු විදිහටම. තෝ ඉතින් ටිලින් ටිලින් ගා ඉඳපන් වස්තු. ඇයි යකෝ මම මේ අර කෝලමට මේක කොහොමද කියන්න කියලා හිතනවා. අයිඩියා එකක්වත් දුන්නොත් ගෙවෙයි. කොල්ල පහත් හදින් බනින්නේ සේෂ්ගේ ඡායාරූප ගොන්න දිහා බලාගෙන. කේශවී හැර වෙන කෙනෙක් දැක්කොත් පිස්සු කියලා හිතන තරමට තේජන රූම් එකේ තනි වුණාම සේෂ් එක්ක කතා කරන්න ඇබ්බැහි වෙලා උන්නේ. මොකද කොල්ලට සේෂ්ව ඉස්සරහටත් වඩා හොඳින් දැනෙන්න රන් උන්නේ. කොල්ලගේ අවධානය බුදුනේ කාන්තිගේ හඬින්. "ඕ අම්මා ටිකක් පහලට එන්න සුදුමැණිකේ." "ආ හරි අම්මා එන්න." කොල්ල ෂෝටට උඩින් ටී-ෂර්ට් එකක් දාගෙන පහලට ආවේ රූම් එක පිටතින් ලොක් කරලා. අනූෂා ගෙදර නැතත් කොල්ල තවමත් පුරුද්දට ඒ දේ කරනවා. කොල්ල තම සුන්දර දුබුරුවන් දිස්න දින කේස් අතින් හදන ගමන් පහලට ආවේ විසිල්ලෙකුත් ගහන ගමන්. කාන්ති උන්නේ මැදසාලේ සැටියේ. ඊට ටිකක් එහායින් ටීවී බල උන්නේ කේශවී. කොල්ල කේශවීගේ දිහාවට එක බැල්මක් හෙලලා කාන්තිගේ ළඟින් ඉඳගත්තේ කකුල් දෙකත් ස්ටූල් එක උඩින් තියාගෙන. "අම්මා මට වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න පුතේ." කාන්ති කිව්වේ කොල්ලගේ හිස අත ගන්න කමන්. "කියන්න අම්මා." කාන්ති කතා කරන්න ගත්තේ නොනවත්තාම කොල්ලගේ හිස පිරිමදිමින්. "මගේ පුතා දැන් පොඩි එකෙක් නෙවෙයි. ලබන 14 වෙනිදාට 24 ලබනවා. මගේ කොල්ලා දැන් තනියම උන්න මදයි. කසාදයක් ගැන බලන්න කාලේ හරි පුතේ." කාන්ති කිව්ව වචන ටික එක්ක කොල්ලගේ ඇස් ගියේ කේශවීගේ දිහාවට. කෙල්ලගේ මූණ කළු වෙලා යන හැටි කොල්ලගේ ඇස්වලට අපූර්වට අහුණා. "අනේ මට ඕන නැති කසාදයක් නෑ අම්මා." කොල්ල කිව්වේ නොසන්සුන් බව හංගගෙන. "මන් දන්නවා ඔයාගේ කැමැත්තක් නෑ කියලා සුදුමැණිකේ. ඒත් ඔයා තමයි ලංකේශර පරම්පරාවට ඉන්න එකම පුතා. ඔයා දන්නවනේ පුතේ ලොකු තාත්තලා දෙන්නට පුතාලා නැති විත්තිය. තාත්තලාගේ පරම්පරාව ගෙනියන්න ඉන්නේ ඔයා විතරයි." කොල්ල කාන්තිගේ වචන ඉස්සරහ අසරණ උනේ ඒ හැමදේම ඇත්ත නිසා. "දැන් අම්මා මට මොකද්ද කරන්න කියන්නේ?" කොල්ල ඇවේ මූණත් එක්ක රතු කරගෙන. "මම කියන්නේ රත්තරනේ මං හොඳ ගෑනු ළමෙක් හොයන්නම්." "අම්මා හදන්නේ ප්‍රොපෝසල් එකක් ගේන්නද?"
කපුවෙක්ට කියලා? කොල්ල ඒක නම් ඇහුවේ ටිකක් කේන්තියෙන්. මට ඔය කපුව ගැන විශ්වාසයක් නෑ. මං කෙනෙක් බැලුව සුදුමැණික. පිට කෙනෙක් නෙවෙයි. මාමගේ පොඩි දූ. කොල්ලගේ ඇස් දෙක නල්ලට ගියේ ඉබේටම. කොල්ලගේ මූණ කේන්තියට රතු වෙලා ගියේ ඉබේම. අම්මා ඔයා කිව්ව විදිහද නැත්නම් මට ඇහුණ විදිහද? හොයා කතා කරන්නේ ඩාන්සි ආන්ටිගේ අර සක්කර වට්ටම ටියා ගැනද? කොල්ලගේ මුවින්නේ වචන ගිලිහෙනවා එක්කම තවත් ඒ කතාව අහගෙන ඉන්න හයියක් නැති බව දැනෙද්දි කෙල්ල ටීවී එකත් ඕෆ් කළා නැගිටලා උඩට ගියේ කොල්ලගේ ඇස්වලට ඒ දසුන අහුවෙද්දි. මොකද්ද සුදුමැණික? ඒ දරුවගේ වරද? ලස්සන අඩුවක් කියලාද? ඉගෙනගෙන නැහැ කියලාද? සල්ලි තත්ත්වය අඩුවක් කියලාද? ඔය ටික විතර දැම්ම කසාද බදින්න ඕන? ජීවිත කාලෙම එකට ඉන්න කීට ඔය ටික තිබ්බම ඇතිද? කොල්ල එහෙම කිව්වම කාන්ති බැලුවේ ඇස් ලොකු කරගෙන. මං දන්නවා අම්මා. අම්මා මං ගැන හිතලා ඔක කිව්වේ කියලා. ඒත් මෙච්චර කල් හැමදේම කරගත්තා වගේ මං කෙල්ලෙක් හොයාගන්න එකත් කරගන්නම් අම්මා. ඒ ගැන හිතලා වද වෙන්න එපා. මට තාම 27යිනේ. කොල්ල කාන්තිගේ පිළිතුරක් ලැබෙන්න කලින් එතනින් නැගිටලා උඩට ගියේ කේශවීගෙන ඇති වුණ තිගැස්මෙන්. ඇයි ටියාසෙනන්ගේ වෙඩින් එකේදී කොල්ලව කිස් කරපු එකට අර එහෙම බීලා නඩපු එකී ඒකට මොනවා කරයිද කියලා කොල්ලගේ හිතට සාධාරණ බයක් ආවා. වේගවත් අඩි තියලා උඩට ආව කොල්ල දැක්කේ කෙල්ලගේ රූම් එකේ දොර වහලා තියෙන හැටි. කීප වරක් තට්ටු කරත් කේශවීගේ සද්දයක් නැති තැන කොල්ල දොරේ හැන්ඩල් එක කැරකුවේ නොහිතාම. ඒත් ඇතුළතින් අගුල් දාලා තිබ්බ නිසා කොල්ල එහෙම්ම තමන්ගේ රූම් එක කරලා මේසලාච්චුවෙන් යතුරු කැරල්ල එළියට ගත්තේ වේගයෙන්. එහෙම රූම් එක ලොක් කරන්නවත් පමා නොවි කොල්ල දුවලා ගිහින් කෙල්ලගේ රූම් එක ඇරිය හදිස්සියෙන්. දොර ඇරලා වටපිට බැලුව කොල්ලගේ ඇස්වලට කේශවී අහු වුණ තැන පපුවත් එක්ක නැවතිලා යන වගේ දැනුනේ කොල්ලට. ඒත් වොෂ්රූම් එකේ අඩවන් දොරෙන් නැහෙන වතුර සද්දේ කන වැකුණ ගමන් කොල්ල වේගෙන් දිව්වේ වොෂ්රූම් එකට. ඒත් වොෂ්රූම් එකට ඇතුල් වුණාම ඇස් නතර වුණ දසුන දැක්කම නම් කොල්ලගේ පපුවත් එක්ක සීතල වෙලා ගියා. කේශවී ඇඳන් උන්න ඇඳුම පිටින්ම ෂවර් එක යට බිම ඉඳගෙන දෙදෙන මත හිස හොවාගෙන ඉකි ගහමින් උන්නේ. කොල්ලට දැනුනේ පපුව පිච්චිලා යනවා වගේ. දෙවරක් නොහිතම ෂවර් එක හයි කරලා තිබ්බ තැන ග්ලාස් ඩෝ එක තල්ලු කරගෙන ඇතුල් වුණ කොල්ලා ෂවර් එක වහලා දැම්මේ කෙල්ල නොනවත්වා මඩද්දී. නැගිටිනවා කේශවී මොන මගුලක්ද කරන්නේ මේ? කොල්ල කේශවීගේ උරහිස්වලින් ඇදලා නැගිටව ගත්තේ කෙල්ල කොල්ලගේ දෑතින් මිදෙන්න අසාර්ථක උත්සාහයක නිරත වෙද්දී. ඒ තෙතබරි වෙලා ඇඟටම ඇලිලා තිබ්බ ඇඳුම් වලින් කෙල්ලගේ ගතේ හැම කොමල රේඛාවක්ම පෙනුනත් ඒ කිසිම දෙයක් මත නොනැවති තේජනගේ ඇස් නැවතුනේ තවමත් කඳුළු උතුරන කෙල්ලගේ ඇස් ගාව. ඇයි මෙයා? යන්න අයියේ ඔයත් යන්න. සීතලට වෙවුලමින් කෙල්ල කොල්ලගේ දෑතින් මිදෙන්න දඟලමින් කිව්වේ අපහසුවෙන්. කොල්ලගේ මූණට ආවේ කේන්තියක්. යන්න ඊට කලින් එනවා මෙහාට. තේජන කෙල්ලව බලෙන්ම ෂවර් එක යටින් එළියට ඇදලා ගත්තේ පහසුවෙන්. කොල්ලගේ සවිමත් සිරුර එක්ක හැරෙන්න තියා හිතන්නවත් කෙල්ලට බෑ. කෙල්ලගේ දිගු කෙස් කලඹ තෙතබරි වෙලා හිසටම ඇලිලා තිබ්බේ. කොල්ල කේශවීගේ දෑත් එක මිටට අල්ලගෙන සුරතින් ටවල් එක අරන් කෙල්ලගේ දිගු කෙස් කලඹ පිහින්න ගත්තේ කෙල්ල දඟලද්දී. කේශවී තමුසේ මගේ යකා උස්සන්නේ නැතුව එක විදිහකට ඉන්නවා. කොල්ල සැරෙන් කීවම කෙල්ල බිම බලාගත්තේ සම්පූර්ණයෙන්ම කොල්ලගේ ඉදිරියේ ගැලවෙන්න දරපු උත්සාහය අතෑරලා. කෙල්ලව උස්සලා අරන් වොෂින් බේසින් එක වටේ ග්‍රැනයිට් බැම්මෙන් තිබ්බ කොල්ලා කේශවීගේ හිසකේ මිනිත්තු කීපයකින් පිහලා ටවල් එකේම ඔතලා ඉහළට කරලා රැඳෙව්වා. ඊළඟට ලොකු ටවල් එකක් අරන් කෙල්ල දිහාවට හැරුණේ කෙල්ල දිහා රවාගෙන. ඔය තැඳුම් ගලවලා මේක ඇඳ ගන්නවා. මං විනාඩි 2ක් දෙන්න. විනාඩි 2 ඉවර වුණ ගමන් මං ආපහු එනවා. කෙල්ල තේජනගේ දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන. ගොටි කෙල්ල හිස සැලුවේ කොල්ලගේ මූණේ තිබ්බ කේන්තිය දැක්ක නිසා. good only 2 minutes. කොල්ල දබරගිල්ල දික් කරලා තරවකට උකුත් කරලා පිට උනේ කෙල්ල ඉක්මනින් ඇඳුම් මාරු කරලා ටවල් එකට මාරු වෙද්දී. හරියටම විනාඩි 2කින් ආව කොල්ලා කේශවීගේ අතට දුන්නේ ජම්පර් එකක්. ඒකත් උඩින් ඇඳගත්ත කෙල්ල රූම් එකට ආවේ කොල්ල ඔරවගෙන ඉද්දී. ඒත් කෙල්ලට තරෙවුසික් උනේ කොල්ල ආපු දේ නිසා.